වසර 1959 පෙබරවාරි 1 වෙනි දින රාත්‍රිය රුසියාවේ උතුරු කඳුකරයක 9 දෙනෙක් එකවර අපිරහස් ලෙස මිය ගියා. මේ අදටත් ලෝකයේ විසඳා නැති අපිරහස් වලින් එකක්. ඒ තමයි ඩයට්ලව් පාස් ඉන්සිඩන්ට්. 1959 ජනවාරි 23 වෙනි දින දස දිනකින් කණ්ඩායම රුසියාවේ උරල් කඳුකරයට පිටත් වුණේ කඳු තරණයට. මේ සඳහා කණ්ඩායමේ නායකත්වය දරුවේ 23 හැවිරිදි ඊගර් ඩයට්ලව්. ඔවුන්ගේ ගමන කිලෝමීටර් 300කටත් අධික දුරක්. උෂ්ණත්වය සෙල්සියස් අංශක -30යි. අති භයානක කඳු තරණයක්. ඔවුන් සියලු දෙනාම අපතකින් ඇති කඳු නැගීමේ ප්‍රවීණයන් වගේම විශ්වවිද්‍යාල සිසුන්. මොවුන්ගේ නම් සහ ඡායාරූප තමයි මේ දැක්වෙන්නේ. මෙහි සිටි සැමියන් හැර අනිත් සියලු දෙනා වයස අවුරුදු 20-24 අතර පසු වූ. මේ අතරින් දසවන පුද්ගලයා, ඒ කියන්නේ 21 හැවිරිදි යූරි යුඩින්, ඔහු ගමන අතරතුර රෝගී වූ නිසා කුමක්දෝ වාසනාවකට ජනවාරි 28 දින ආපසු නිවස බලා පැමිණුණා. ඔහු තමයි මරණයෙන් බේරුණු එකම පුද්ගලයා. 1959 පෙබරවාරි 1 වෙනිදා ඔවුන් කොලාට් සෙකල් කියන කන්දේ කූඩාරමක් සකස් කළා. කොලාට් සෙකල් කියන නමේ තේරුම ඩෙඩ් මවුන්ටන්. ඒ කියන්නේ මරණයේ කන්ද. ඉතින් රාත්‍රිය තීරණාත්මක වුණා. සෙල්සියස් අංශක -25 -30ක් අතර අධික සීතල වූ රාත්‍රියක්. ඒ අඳුරු ගොම්මනේ සිදු වූ දේ අදටත් අභිරහසක්. සෙවීම් ආරම්භ වුණේ ඔවුන්ගේ නැවත පැමිණීම ප්‍රමාද වූ නිසායි. ඔවුන් පෙබරවාරි 12 වෙනි දින ආපසු එන්න සැලසුම් කර තිබුණා. ඔවුන් ආවේ නැහැ. දින 8ක් මඟ බලන් සිටියා. කිසිම හෝඩුවාවක් දැනගන්න ලැබුණේ නැහැ. මේ නිසා පෙබරවාරි 20 වෙනි දින මොවුන් සොයා කණ්ඩායමක් පිටත් වුණා. ඉදින සිට දින 6ක් තිස්සේ සෙවීමෙන් පසු නම් පෙබරවාරි 26 වෙනි දින ඔවුන් මවාතැන්ගත් කූඩාරම හමු වුණා. කුණාටුවක් හෝ තද සුළඟක් හෝ කිසිදු ස්වභාවික විපතක් සිදු වුණු බව දකින්නට තිබුණේ නැහැ. ඒ වෙනුවට දකින්න ලැබුණේ කූඩාරමේ හැම තැනම කැපුම් පාරවල්. ඔවුන් පාවහන්නවත් නොමැතිව කූඩාරමෙන් එළියට පැනලා තිබුණා. හිම මත අඩි සලකුණු හැර වෙන කිසිදු සටහනක් ඉතිරි වී තිබුණේ නැහැ. කූඩාරම තුල ඔවුන්ගේ බඩු සියල්ල ඒ පිටියටම ඉතිරි වී තිබුණා. කිසිම කෙනෙක් කූඩාරම තුල සිටියේ නැහැ. ඔවුන් කිලෝමීටර් 1ක් පමණ කූඩාරමෙන් ඈතට දුවලා තිබුණා. හේතුව අදටත් අභිරහසක්. පළමු මලසිරුරු දෙක හමු වුණේ ගසක් යටින්. මේ මලසිරුරු යූරි ක්‍රිවොනිෂෙන්කෝගේ සහ යූරි ඩොරෙෂෙන්කෝගේ. ඔවුන්ට පාවහන් නැහැ. යට ඇඳුම් පමණයි. ගිනි දැල්වීමට උත්සාහ කරපු සලකුණු තිබුණා. තවත් තිදෙනෙක් කූඩාරමට ආපසු යන්න උත්සාහ කරමින් සිටියේදී මිය ගොස් තිබුණා. ඊග සිනේඩා සහ රස්ටන්. ඔවුන්ගේ මලසිරුරු හමු වුණේ හිම මත තිබී. ඉතිරි 4 දෙනා, ඒ කියන්නේ ලියුඩ්මිලා, ඇලෙක්සැන්ඩර්, නිකොලායි, සෙමියොන් මාස 2කට පසු හිම යට අතුරුදහන්ව සිට හමු වුණා. මොවුන් මිය ගොස් තිබුණේ සිතාගත නොහැකි ලෙස සිදු වූ තුවාලත් සමග. නිකොලායිගේ හිස් කැබලි කැඩිලා, සෙමියොන් බරපතල තුවාල, ලියුඩ්මිලාගේ රිබ් විතරක් නෙමෙයි දිව නැතුව තිබුණා. සමහර අයගේ ඇස් නැහැ. වෛද්‍යවරු කිව්වා කාර් ක්‍රෑෂ් වගේ තුවාල. නමුත් පුදුමේ නම් පිටතලේ නොමැති වීමයි. 1959 දී රුසියානු පරීක්ෂකයන් කියලා තිබුණේ unknown compelling force, එහෙම නැත්නම් හඳුනාගත නොහැකි බලයක් මීට හේතු වූ බවයි. මේ 9 දෙනාගෙන් 6 දෙනෙක් ශරීර උෂ්ණත්වය අධික ලෙස අඩු වීම නිසා, දෙදෙනෙක් පපුවට සිදු වූ බරපතල තුවාල නිසා
එක්කෙනෙක් හිස් කබල කැඩීම හේතුවෙන් මිය ගොස් තිබුණා. අදට මිලිටරි ටෙස්ට්, UFO, ඉන්ෆ්‍රාසවුන්ඩ්, පැරනෝමල් වැනි තියරිස් 75කට වැඩි ප්‍රමාණයක් මේ සම්බන්ධව වාර්තා වෙනවා. 1959 පෙබරවාරි 1 වෙනි දින රාත්‍රියේ 9 දෙනෙක් කූඩාරමක් ඇතුලේ පසුදා උදේ කිසිවෙකුත් ජීවතුන් අතර නැහැ. අදට එම කඳුකරයට ගියාය කියනවා. රැයට අමුතු ශබ්ද ඇහෙනවා. අමුතු ආලෝක පේනවා. එම ස්ථානය තවමත් භයානකයි. මේක අදට ලෝකයේ භයානකම සත්‍ය අභිරහසක්. මේ ගැන ඔබගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි දේවල් දැනගැනීමට channel එක subscribe කරන්න. තවත් දවසක රසබර මාතෘකාවක් සමගින් හමු වෙනතුරු සුබ දවසක්.